අතීතාවලෝකනය 2026 ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලීය V80 කණ්ඩායමේ වාර්ෂික සුවදහමුව අද දවස පිළිබඳව මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඇත්තටම අපි අවුරුදු ගානක් තිස්සේ ඉස්කෝලෙන් අයින් වෙලා ඉඳලා දැන් එකතු වෙන දවසක් අද කට්ටියටම සෑහෙන සතුටු වෙන්න පුළුවන් දවසක්, මතක ආවර්ජනය කරන්න පුළුවන් දවසක්. ඉතින් ඇත්තටම හොඳ දවසක් වෙනවා දවස. මතක ඉන්නවා V80 කණ්ඩායමේ සමාජිකාවක්. දැන් අද දවස කාලයකට පස්සේ අතීතයට යන දවස. එතකොට පරණ යාළුවෝ අද ගොඩක් අය හමු වෙනවා. මොන වගේ සතුටක්ද තියෙන්නේ? ලොකු සතුටක් තියෙනවා. අවුරුදු ගණනාවකට පස්සේ අද යාළුවෝ හම්බෙන්න ආවා. ඉතින් මම හිතනවා අද වගේම ජීවිතේ තියෙන තුරාටම මගේ යාළුවොත් එක්ක ආදරෙන් සතුටින් මේ වගේම ඉන්න ලැබේවා කියලා ආදරේ යාළුවනේ සියලුම දෙනා. මෙසේ එකට හමු වෙලා ඔබේ අතීතය සිහිපත් කරගෙන ඒ පැරණි මතකයන් එක්ක ජීවිතය විඳින්නට සූදානම් වීම සම්බන්ධයි. මතක ඉන්නවා V80 කණ්ඩායමේ ප්‍රබලයෙක්, ඒ වගේම අද වර්තමාන මාධ්‍ය ශාස්ත්‍රයේ තවත් සුවිශේෂී චරිතයක්. ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ V80 කණ්ඩායමේ අභිමානවත් සමාජිකයෙක් විදිහට අද දවස ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ඇත්තටම රුවන් මේක වචන වලින් විස්තර කරන්න අමාරු තරම් හැඟීමක්. මම හිතන්නේ මේ බෑක්ඩ්‍රොප් එකේම පේන අතීතාවලෝකනය. ඒ කියන්නේ අපිට අතීතයට යන්න පුළුවන් කෙටිම පාර මේක. මොකද අපේ ජීවිතයේ අවුරුදු 13ක් එක දිගට එකටම හිටපු යාළුවෝ හම්බෙන අවස්ථාවක්. ඉතින් මේක අපි මේ කරන්නේ පස්වෙනි අවුරුද්දට. මේක තමයි ඇත්තටම අපේ ජීවිතේ අපි හරිම කාර්යබහුලයි. අපි රිෆ්‍රෙෂ් වෙන්නේ මේකේ. ආයි අවුරුද්දක් ඇදගෙන යන්න මේ මතක ටික ඇති. දැන් අද කාලයකට පස්සේ අවුරුදු ගානකට පස්සේ සමහර යාළුවෝ දකින්නේ. එතකොට සමහරලාට අපි මූණ පොතේ දැක්කට සජීවීව හම්බෙන්නේ අද. එතකොට ඒ පිළිබඳව, ඒ මොහොත පිළිබඳව මොන වගේ උද්‍යෝගයක්ද තියෙන්නේ? ඔව් ඇත්තටම උපරිම කිව්වොත් 1996න් පස්සේ දැන් අවුරුදු 27කට පස්සේ හම්බ වෙන යාළුවොත් ඉන්නවා මෙතන. ඉන්න පුළුවන් නේ? ඔව් ඉන්න පුළුවන්. 96 O level කරලා අයින් වුණාට පස්සේ. එතකොට ඉතින් උපරිම සතුටක් තියෙනවා ඉතින් ඒ යාළුවෝ දකින්න. ඇත්තටම ඉතාමත්ම සතුටුදායක අවස්ථාවක්. ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 80 කණ්ඩායමේ විදියට අති සාර්ථකව අපි පවත්වනු ලබන 4 වෙනි ගෙට් එක අපේ අපි මීට කලින් අති සාර්ථකව අපි 3ක් නිම කරා. ඇත්තටම මේ 4 වෙනි ගෙට් එක ඉතින් බොහොම ආසාවෙන් බලා හිටපු දවසක් අද. ඒ දවස් අද උදා වෙලා ඉන්නවා. ඉතින් අපි ෆුල් එන්ජොයි කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ආදරණීය සහෝදර සහෝදරියත් එක්ක. අද දවස මේ විදියට නිර්මාණය කරගන්නට කොයිතරම් කට්ටක් කෑවද?
ඔව් මෙහෙමයි. මම ඉන්නේ ඇඹිලිපිටියේ නෙමෙයි දැන්. සෑහෙන කාලෙක ඉඳන් කොළඹ ප්‍රදේශයේ ඉන්නේ. ඉතින් අපේ ඇඹිලිපිටියේ ඉන්න කොල්ලෝ ටික මාර ගේමක් දුන්නා. අපිත් එහෙ ඉඳන් ඔන්ලයින් හරි වැඩේට සම්බන්ධ වුණා. ඉතින් ඇත්තටම හරි සතුටුයි අද හොඳ වැඩසටහනක් අපි සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ 4 වෙනි අවුරුද්ද දැන් අපි අවුරුද්දෙන් අවුරුද්ද දියුණු වෙලා අද වෙනකොට සෑහෙන තැනකට ඇවිත් තියෙනවා. හොඳයි මාත් එක්ක ඉන්නවා මේ මොහොතේ ඇඹිලිපිටිය පුරවරයේ සුවිශේෂී චාරිතයක්. අද දවසේදී V80 get together එකට ඔහු සම්බන්ධ වෙනවා විශේෂ ආරාධිතයෙක් විදිහට. ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ආදිශි සංගමේ වර්තමාන සභාපතිතුමා ප්‍රදීප් කුමාර රත්නායක මහත්මයා. අද මේ දවස ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ? විශේෂයෙන්ම ඔබේ සංගමයේ නියෝජනය කරන ප්‍රධාන චරිත තුනක් මේ කමිටුවෙත් මේ කණ්ඩායමෙත් ඉන්නවා. ඒ මතකයත් එක්ක අද දවසගේ පිළිබඳව මොන වගේ අදහසක්ද තියෙන්නේ? බොහොම ස්තුතියි. ඇත්තටම V80 නමින් හඳුන්වන 1980 උපන් අපේ ආදරණීය නංගිල මල්ලගේ සුවදහමුව. ඉතින් මට ඇත්තටම සන්තෝෂයි. මොකද සාර්ථකව හැම වසරකම දැක්ක සුවදහමුවක් තමයි මේ V80 කණ්ඩායමේ සුවදහමුව. ඉතින් වර්තමානයේ අපේ ගරු ලේකම්තුමා ඒ වගේම භාණ්ඩාගාරිකතුමා ප්‍රධාන සංවිධායකතුමා නියෝජනය කරන කණ්ඩායම තමයි V80 කියන්නේ. හැම පාසල වෙනුවෙන් කරන හැම කටයුත්තකදී මාස සංගමය කරන හැම කටයුත්තකදීම මොහුගේ නොමසුරු සහයෝගය අපිට ලබා දෙනවා. V80 අතීතාවලෝකනය අතීතයට යන කෙටි පාරේ තවත් අපූර්ව සමාජිකයෙක් අපිත් එක්ක ඉන්නවා. අද ඔබේ කණ්ඩායමට ඔබට විශේෂ දවසක්. මොන වගේ හැඟීමක්ද මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඇත්තටම ගත්තොත් අපි ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ V80 කණ්ඩායම අපි V80 කියලා අපි හඳුන්වගන්නේ අපි 1980 ඉපදිච්ච කණ්ඩායම. එහෙමත් නැත්නම් අපි 1996 අපු සාමාන්‍ය පෙර ලියපු එහෙමත් නැත්නම් 1999 අපු උසස් පෙර ලියපු කණ්ඩායම තමයි V80 කණ්ඩායම ලෙස හඳුන්වන්නේ. ඇත්තටම අපි මේ කරන්නේ අපේ 4 වෙනි සුවදහමුව. ඇත්තටම ගත්තාම කලින් කරපු තුනටත් වැඩිය අපේ V80 සමාජිකයන් හරි උද්‍යෝගයෙන් හරි ආසාවෙන් කලින් පැමිණි පිරිසට වැඩිය ඉතා විශාල පිරිසක් මට එන්නේ 100කට අධික සමාජිකයන් පිරිසක් අද අපිත් එක්ක මෙම සුවදහමුවට සහභාගී වෙනවා. අතීතාවලෝකනය V80 අතීතයට යන කෙටි පාර. අපිත් එක්ක ඉන්නවා V80 කණ්ඩායමේ වර්තමාන සභාපතිතුමා. මේ කටයුත්තේ ලොකු කාර්යභාරයක් ඉටු කරන තිරේ පිටිපස්සේ ඉන්න දවන්ත චරිතයක්. අද මම විශ්වාස කරනවා පෞද්ගලිකව ඔබ සතුටු වෙනවා මේ සාර්ථක විදිහට මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් වෙච්ච එක පිළිබඳව. අපි මුලින්ම කියමු ඇයි මේ අවුරුද්ද පටන් ගන්නකොටම මේ වැඩේ මේ විදිහට කරන්න හිතුවේ? මේ ඇත්තටම අපි මේක ජනවාරි මාස තමයි හැම අවුරුද්දම කරේ. ඇත්තටම මේ අපේ දිනේ ෆික්ස් කරගත්ත පස්සෙත් අපි පොඩි ගැටලුවක් ආවා මේ ලංකාවේ තුන විවසනයත් එක්ක මේක අපි ජනවාරි වලින් තව ඉස්සරහට යනවාද කියලා. නමුත් මේ කට්ටිය අපේ පොඩි කමිටුවක් තියෙනවා. කමිටුවත් සහ අපේ සමාජීය මත දුර නැහැ. අපි දැන් අවුරුද්දකට පාරක් මේ සෙට් වෙන එක මේක මේ මාසෙම අපි කරමු කියලා. ඒක නිසා කට්ටියන්ගේම සහයෝගය හම්බුණා ඒකට. ඒ නිසා මගෙත් කැපවීමක් තිබුණා ලොකුවටම. ඉතින් අපි මාසයක් ඇතුළත මේක සංවිධානය කරලා ඉතාලි දෙවන්ත ලෙස සාර්ථක ගමනකට අද අඩිතාලම් දාලා තිනවා. ඇත්තටම පට්ටම සතුරු දවසක් අද. මොකද V80 වැඩිම සෙනග මම හිතන්නේ 90කට වැඩිය සහභාගී වෙනවා. ඒක තමයි අපේ බලාපොරොත්තු වෙන එක. නමුත් අපි හිතුවේ නැහැ මෙච්චර සෙනග අපිට ගන්න පුළුවන් වෙයි කියලා මේ විවසනයත් එක්ක. නමුත් අති දෙවන්ත ඒ කියන්නේ පාසල් මට්ටමින් ගත්තට පස්සේ මම හිතන්නේ ගෙට් එකට මෙච්චර සෙනගක් ගෙනලා තියෙනවා කියලා 80 සෙට් එක 90කට වැඩි සංඛ්‍යාවක් මේ වෙනකොට ගෙනලා තියෙනවා. ඒක තමයි අපේ සතුටුම දායක ආරංචිය.